ඔන්න අද අපි ගහන්න යන්නේ DC බස් ගේම් එක. ගොඩක් අය දන්නවනේ ඉතින් මොකද්ද ගහන්න යන්නේ කියලා. කොහොමද ඒක? හරි. මට දැන් ඕගොල්ලෝ කල්පනා කරන ඇති මම මේ මොකද්ද මේ කරන්නේ කියලා. ඇත්තටම මට ෆෝන් එකට කෝල් එකක් ආවා එක්කෙනෙක්ගෙන් දම් රැජින එක එලවන්න එක්කෙනෙක් නෑ කියලා. ඒ කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් නෑ කියලා. ඊට පස්සේ මට කතා කරා. මං කිව්වා නෑ හා මං එලවන්නම් කියලා. ඊට පස්සේ මට කිව්වා ගාල්ලට එන්න කියන බස් හෝල්ට් එකට බස් ඇවිල්ලා එලවන්න කියලා. මොකද මේ කට්ටිය ඉන්නවා ඒ කට්ටියට ට්‍රිප් එකක් යන්න ඕන කියලා. හදිසි ට්‍රිප් එකක්. ඒක මන් දන්නේ නැහැ ඉතින්. නිකන් බොරුවේ කිව්වේ. වැඩි කතා වුණ නැහැ. එහෙනම් අපි යන්කෝ බස් එකේ ඇතුළට. ස්ටාර්ට් කරගමුකෝ. මාත් ඉතින් ඕන් දන්නේ නැද්ද? ධම්රජය කිව්වා මාත් උඩ ගියා. මේ යන්න තිබ්බන හොඳයි නේ. වට ගහලා යන්කෝ අපි. මේ යන්න තිබ්බන හොඳයි යන්නේ. කෙටි පාරනේ. මම්ම දොර අරගෙන නේද යන්නේ? තව පොඩ්ඩින් ඈ. තව පොඩ්ඩෙන් මම වැටෙනවා. හොඳ වෙලාවට වැව්වේ. වාහන එකක්වත් පේන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් subscribe පාරකුත් දාලා bell icon එක click කරලා like පාරකුත් දාන්න හොඳේ. දැන් ඕගොල්ලෝ බලනවා ඇති මම මේ මොන පාරද යන්නේ කියලා. බලන්නකෝ කෙටි පාරක් නේද? කෙටි කිව්වට ඉතින් කෙටිම නේ. නෑ වගියන්ද? තව පොඩ්ඩේ නෑ අපේ නා. මොකද කියන්නේ? රොටි කඩයක් හම්බුනොත් රොටිවත් කාලේ යන්නේ. මං හිතන විදිහට නම් රොටි කඩවල එච්චර නැද්ද කොහෙද? මම මේ මැදින් දැම්මේ පාරේ. පටන් ගන්න තැන තිබ්බා. මට ඒක පෙනුන්නේ නෑ. නගහක්. එන වේගින් ඈ. කොහොමද ඒ ගලේ ලොකු? තව පොඩ්ඩින් ගලේ ඈ. අඩෝ බස් එක කුඩු පට්ටන් නේද? අයියෝ. ඕක බලන්නකෝ මේ ගේම් එක ලෝඩ් දෙදී ඕක හැදිලා. බලන්නකෝ. ඔන්න පොට් එකට ලං වුණා. කොහමද ගේ? අන්න ලෝඩ් වුණා. මෙතන ලෝඩ් දෙන්නේ නැහැ. ලෝඩ් දෙනවා නේ. ලෝඩ් දෙනවා හරියට ලෝඩ් දෙනවා. ඉස්සර මං එද්දි මෙහෙම ඉස්සරහා මේකක් තිබ්බේ නේ. ඒ මොකද උනේ? කමන්නේ දැන් අපි කියන්නේ මේ පාරේනේ. අපි යන්කෝ මේ පාරේ. අම්මා තව පොඩි බස් එකේ උදේ. තව පොඩි ලොරි. මම කිව්වේ ලෝඩ් දෙදී අර තැන හැදිලා ඉවරයි කියලා. අරගේ වටයක් දාලා එන්න පුළුවන් නේ අර උඩ පාරේ. මේ ටිකේ මන්නම් ආස ඇතුලේ යන්න. අයියා. හෝන් පාරකුත් ගහගෙන යන්නද? මට හෝන් පාරක් ගහන්න බැරි වුණානේ. කොහොමද ධම්රජිගේ ගැම්ම? තව පොඩි ගේම් පේනවා. කොහමද ඒ වගේ ගත්ත ගෑවිලා? සුපිරිනේ. සුපිරි නම් ලයික් දාලා නැති අය ලයික් එක උත් දාලා subscribe පාරකුත් දාලා එකතු වෙන්න. නිකන් බලන්න එපා. ලෝරිය පාස් කරමු.
ලොරි හැප්පුමුද? එහෙම හැප්පෙන්නේ අපි. දන්නවනේ මං කවුද කියලා. දන්නේ නැද්ද? YouTube channel එකේ නම් බලන්න. මේ මොකද? අයියෝ ලැග් වුණා නේද? අපි සැලෙන්නේ නැහැ ඔවට. යන්. ඒක නිකන් ණයා ගියා වගේ නේ. මංගු. තව පොඩ්ඩෙන් වෑන්නේ කී. තව පොඩ්ඩින් වෑන්නේ කී. වේගෙන් යන්න බෑනේ අප මේ වාහනේ හින්දා. කොහොමද ඒ සුන්දර වෙලියාය? වෙටිනේ පැත්තේ. මේකේ වගා කරලා තියෙන මොනවද දන්නේ නැහැ නේ. බේ සුපිරි පැත්ත හොඳේ. මං නම් ආසයි මේ මාතරට යන්න. වෙලියායේ මං නම් හිතන විදිහට වී තමයි වගා කරලා තියෙන්නේ. වී. ඔව්. කොහොමද පොල් ගස් ටික? අම්මා ගැමි ගෙවල් නේද තියෙන්නේ? එහා පැත්තේ කඩවල එහා පැත්තේ ගැමි ගෙවල්. සුපිරිනේ. දැක්කද බීච් එක? අම්මා තා පොඩ්ඩින් ඈ? ඒ මොකක්ද උනේ? ඒ කොහොමද මම මේ පොල් ගහලා ගියේ? නෑ. වෙන්න බෑ. අන්න අයිස්ක්‍රීම් කඩේ. අපි අයිස්ක්‍රීම් කඩේ ගාන නැවතුමු. වතුර තිබහයි. අපි අයිස්ක්‍රීම් එකක් කලින්. මං අහසින් දන්නේ ගාවි. අනේ සීට් එකේ ඉඳන් පනින්නදී. එහෙනම් කොහොමද දොර වහලා තියෙන්නේ වෙන්නේ? කමන්නේ. යන් අයිස්ක්‍රීම් එකක් කන්න. කො අයිස්ක්‍රීම් කඩේ? ආර පැත්තනේ. අයිස්ක්‍රීම් මාමේ මට අයිස්ක්‍රීම් ඕනි. අයිස්ක්‍රීම් මාමේ. අයියෝ යන්න බෑ කියන්නකෝ. ඇයි මේ යන්න දෙන්නේ නැත්තේ? අයියෝ. කමන්නේ. පිවට සැලින්නේ. කොහමද අයිස්ක්‍රීම් කෝනේ ලොකු? විශාල. කොහමද විශාල? මට වඩා උසයි. ඉතින් තාම ලයික් දාලා නැති අය ලයික් පාරකුත් දාන්න හොඳයි. මං කියනවා දාන්නකෝ. ඒකේ අයිස්ක්‍රීම් ඉවර වෙලාලු. ඒ හිට කඩේ වහලා. බලමු තව අයිස්ක්‍රීම් කඩයක් තියෙයිද දන්නේ නැහැ. යන්කෝ බලන්න. ඇඳුම් ගන්නවද? ඔන්න තිබ්බ ඇඳුම් ගන්න කඩවල ටික. ඇඳුම් ගන්න ඒ කියන්නේ ඇඳුම් තියනවාද ඒ වගේ? මම නැද්ද නැහැ ඉතින් හිතන තමයි ගියේ. මාතර බෝධිය. මාතර බෝධිය නම් ඒ තිබ්බේ ගැමි ගෙවල්ද? ඒ මොකක්ද ඒ උනේ? අර මොකක්ද? ඒක අන්න අයිස්ක්‍රීම් කඩයක්. යේ! අයිස්ක්‍රීම්! යේහූ! අයිස්ක්‍රීම්! ඒ මොකක්ද උනේ? CTB එකට යන්න දෙන්න. මේකත් වහලා තියෙද්දි දන්නේ. හරි. යමු අයිස්ක්‍රීම් කන්න අම්මා. වහලානේ? නෑ. අයියෝ එහෙම මොකද උනේ? අද අයිස්ක්‍රීම් නම් කන්න වෙන්නේ. අම්මා කොහෙද මේ ඩැමේජ් උනේ? අඩු මේ මොකද්ද මේ උනේ? අඩු බස් එක අයිතිකාරයාගේ මට අද ඉන්න වෙන්නේ නැති කමන්නේ. මම ගරේජ් එකට ගිහිල්ලා ඕක හදලා දෙනවා. ඊටත් මගෙන් නෙවෙයි බස් එක. ඒ මොකක්ද ඒ උනේ? මං කොහොමද අයිස්ක්‍රීම් කෝන් එක හරහා ගියේ? අයියෝ මන් දන්නේ අප්පා. කොහොමද වටපිටාවේ සුන්දර බව? උඩ බලගත්ත වට්ටක්ක බිම කොලගත්ත වට්ටක්ක උඩ බලගත්ත බිම කොලගත්ත පුංචි ගෙඩි වට්ටක්ක. අම්මා තා පොඩි වට්ටක පේනවා.
හරි අපි පොට් එකට ළඟා වෙන ගමන් ඉන්නේ. පොට් එකට ළඟා වෙන ගමන් ඉන්නේ. පොට් එකට ළඟා වෙන ගමන් ඉන්නේ. කොහොමද වංගුවේ පාස් කරපු හැටි එක? අතනින් ඉන්නත් යන්න පුළුවන්. මෙන්න මේ හරි. මෙන් තියෙන්නේ. ඔය කනුව තියෙන්නේ. ඔය කණු දෙකක් තියෙන්නේ. අන්න ඒ හරිය යන්න පුළුවන්. කමන්නේ මම වට ගහලා න්යායි. නැවැත්තුවා. මේ අක්කා ඔය නවත්තන්න කලින් බහින්න එපා. හරි. එහෙනම් අදට වැඩේ ඉවරයි. එහෙනම් අපි ගියා.